ඔන්න අපි තිස්ස රාජ මහා විහාරයේ කිට්ටුවටම ඇවිල්ලා ඉන්නේ. පොලිසියෙන් දිගටම දාලා තියෙන්නේ සිංහල කට්ටියන්න මෙතනින් පන්සල වැඳ පුදා ගන්න යන්න දෙන්නේ නැහැ. මේ දවස්වල පොඩ්ඩක් කලබලකාරීත්වයක් වැඩි තිස්ස රාජ මහා විහාරයේ පැත්තට එනවා නම් ඒත් අපේ දේ රැක ගන්න අපි එකා වගේ එකතු වෙලා වැඩ කරන්න ඕන. ඒකින්ද අපේ දේ රැක ගන්න හැමෝම එකතු වෙලා තිස්ස රාජ මහා විහාරය ගොඩ ගන්න අපි හැමෝම එකතු වෙමු. දිගටම පොලිසියෙන් දාලා ආරක්ෂාව සපයනවා. කිසිම ප්‍රශ්නයක් නෑ. අපි ආරක්ෂාවක් මැද තමයි තිස්ස මහ රජ මහා විහාරයට ඇතුල් වුණේ. ඔන්න මම අද ඇවිල්ලා ඉන්නේ යාපනයේ තිස්ස විහාරයට. ලංකාවේ එකම ගටාකාර චෛත්‍යය තියෙන්නේ යාපනයේ කංකසන්තුරේ පිහිටි තිස්ස රජ මහ විහාරය තමයි මේ ඔයාලට පේන්නේ. මේ තියෙන්නේ ගටාකාර චෛත්‍යය ලංකාවේ එකම චෛත්‍යය මේක. හෙලෝ ගයිස්, මම අද ඉන්නේ උතුරු ප්‍රදේශයේ උතුරේ කංකසන්තුරේ තියෙන ලංකාවේ එකම ගටාකාර මේ චෛත්‍යයක් තමයි බලන්න තමයි අද ඇවිල්ලා ඉන්නේ. චෛත්‍යය කිව්වොත් මේ තියෙන වලට බලා ගන්න පුළුවන් මේ චෛත්‍යය. දේවානම්පියතිස්ස රජතුමා වෙනුවෙන් නිදිවුණු ලංකාවේ එකම ඓතිහාසික ගටාකාර චෛත්‍යය තමයි ඔයාලට මේ බලා ගන්න පුළුවන්. සංඝමිත්තා මහරහතන් තෙරණීන් වහන්සේ ශීමා බෝධි අංකුරය අරගෙන ලංකාවට ගොඩ බැස්සට පස්සේ ඉස්සරෝම ගොඩ බැස්සේ මේ දඹකොළ පටුනනේ. දඹකොළ පටුනට ගොඩ බැස්සට පස්සේ මුලින්ම ගමන් ආරම්භ කරලා මුලින්ම නිවාතැන්න අරන් තියෙන්නේ මේ තිස්ස රජ මහා විහාරෙම. මේ තිස්ස රජ මහා විහාරය තමයි මුලින්ම මේ නවාතැන්ගෙන තියෙන්නේ. පේනවනේ පෞරාණික නටබුන්. ඔයාලට ආවට පස්සේ මේ තිස්ස රජ මහා විහාරයට ආවට පස්සේ බලා ගන්න පුළුවන් පෞරාණික වටිනාකමින් යුතුව තියෙන පුරාණ රජ මහා විහාරයක් කියලා ඔයාලට හොඳටම දැක බලා ගන්න පුළුවන් තිස්ස රජ මහා විහාරයට ආවට පස්සේ. ලංකාවේ ඔයාලත් එන්න පුළුවන් හැකිතා කට්ටිය තිස්ස රජ මහා විහාරයේ වැඳ පුදා ගන්න කියලා මම හැමෝටම ආරාධනා කරනවා. ඉතින් අපේ දේ රැක ගන්න පුළුවන් හැමෝම එකතු වෙලා තිස්ස රජ මහා විහාරයට ඔයාලත් එකතු වෙන්න. හැම පොයකටම පුළුවන් හැකිතා කට්ටිය එනවා නම් තිස්ස රජ මහා විහාරයේ අනාගත පරපුර වෙනුවෙන් අපිට රැක ගන්නට පුළුවන්. මේ දවස්වල තිස්ස රජ මහා විහාරයට විශේෂ ආරක්ෂාවක් දීලා තියෙන්නේ. ඒ කියන්නේ මේ දවස්වල කලබලයක් වැඩි තිස්ස රජ මහා විහාරයේ කංකසන්තුරේ පැත්තේ විශේෂ කලබලයක් තියෙනවා. ඉතින් ඔයාලත් බලන්න ඇවිල්ලා බලන්නකෝ කොහොමද කියලා. ඔන්න ඉතින් අපි දැන් තිස්ස රජ මහා විහාරයේ වැඳ පුදාගෙන අපි දැන් යන්න ලැහැත්ති. මේ දිගටම පොලිසියෙන් දාලා ඉන්නේ. නිතරම විශේෂ ආරක්ෂාවක් දීලා තියෙන්නේ. ඔයාලට අර ඉස්සරහම පේනවා ඇති දෙමළ කට්ටිය මේ ඉඩම් අත්පත් කරගන්න මාර විදිහට ගැටෙනවා.
එකන විරෝධය පල කරනවා මේ පන්සල වැඳ පුදාගන්න කිසිම කෙනෙකුට එන්න දෙන්නේ නෑ කළු කොඩිව ඇරගෙන මෙතන අට්ටාල ගහලා ගොඩාක් විදිහට මේ පේනවනේ කළුකොඩි උස්සගෙන මෙතන උපවාස කරනවා මේ කංකසන්තුරේ තියෙන මේ තිස්ස රජමා විහාරය ඒ කට්ටිය අත්පත් කරගන්න ගොඩාක් ගැටෙනවා